අපිව ෆලෝ කරන්න ෆලෝ කරලා ලයික් කරන්න 10k සබස්ක්‍රිප්ෂන් වලට අපි ළඟයි ඔන්න බොයිස් ඇන්ඩ් ගර්ල්ස් අපි එදා බිරියානි කන්නාව රෙස්ටොරන්ට් එකට ඇවිල්ලා ඉන්නේ මේක නේපාල් ඉන්දියන් රෙස්ටොරන්ට් එකක් මගේ ඉතින් පොඩි මිස්ටේක් එකක් වුණා මම මීට වඩා ගොඩක් වීඩියෝස් ඉස්සරහා තිබුණා මගේ අතින් ඒ වීඩියෝස් ටික ඩිලීට් කළා මගේ චිප් එකේ නැති නිසා මම ඒ ටික ඩිලීට් කළා මම දන්නේ නැතුව සෝරි අපි මෙතන ඉඳන් වීඩියෝ එක කන්ටිනියු කරමු අපි ඉන්ට්‍රෝ එක ගන්න වීඩියෝස් එක ටික තමයි නැති වෙලා තියෙන්නේ අවුලක් නැහැ ඉතුරු වීඩියෝස් ඔක්කොම තියෙනවා ඉතින් ඔයාලා මේ වීඩියෝ එක එන්ජොයි කරන්න ඉස්සරහට බලමු අද ෆුඩ් රිවිව් එක මොන වගේ වේද කියලා ඔන්න බොයිස් මේ ගාර්ලික් නාන් එක මේ බටර් නාන් එක මේ තියෙන්නේ චිකන් කරි එක අපි චිකන් කරි එක මදි වුණොත් තව චිකන් කරි එකක් දාමු අපිට දැන් මෙතන ගාර්ලික් නාන් දෙකයි බටර් නාන් දෙකයි තියෙනවා මේක මොන වගේද කියලා බලමු කාලා මොකක්ද සින්දුවක් දාලා තියෙන මෙතන මුංගරට සින්දුවක් ඉන්නද මේ තේරෙන්නේ නැහැ මොකද්ද කියලා මොකද වෙට් ටිෂු එක අතෝ පිටදගමු බටර් නාන් ගාලික් නාන් ලංකාවේ තියෙනනේ නාන් තියෙනනේ අපි තායිලන්ඩ් කියලා ඒත් කෑවා මම මතකයි මට කීවෙන් දවස් කියලා මතක නැහැ ඒත් ඉන්දියා රෙස්ටොරන්ට් එකක් මට මම දැක්කොත් ඒ වීඩියෝ කෑල්ලකුත් දාන්නම් ඔයාලට හොඳට කෑවේ එදා අපි ගත්තේ චිකන් කරි එකක් නෙවෙයි ෆිෂ් කරි එක පට්ට රසයි එක ෆිෂ් කරි එකක් තිබුණා let's go buddy kamu අපි කමු අපෝ මේ චිකන් එක නම් ඇති ආයෙ ගන්න ඕනේ මේ ගොඩක් තියෙන පටන් ගන්න බොයිස් මේ බටර් නේ බටර් එක නේ නාන් එක මේ සම්පූර්ණ එක නෙමෙයි මේකේ භාගයක් තියෙන්නේ අපේ තෙල් ආයෙ කැමර ගල්ලන්න බෑ මට මේ වෙන්නේ මේ තියෙන චිකන් කරි එක හරි කියන්නේ හොඳට ග්‍රේවි එක තියෙන දේ තියෙන්නේ මරුවා සුපිරි පැන්දසක් තියෙන ගානට සැරක් තියෙනවා ඔයාලට වෙන්නන්නකෝ නේ හොඳට ග්‍රේවි එක විදිහට තියෙනවා ඇත්තටම සෑ චිකන් කෑල්ලක් කරවනවා ලොකු චිකන් කෑල්ල තියෙනවා ආයෙ 10න් 10ක් දෙන්න පුළුවන් එකෙන් මෙතෙන් අට්ටම සෑ මේ චිකන් එකේ රස සුපිරි කියන්න කිසිම වරදක් නැහැ ඒ තරම් රසයි හොඳට චිකන් දාලා තියෙනවා බටර් නාන් එක ඉවරයි බටර් නාන් ඉවරයි දැන් තියෙන අපිට ගාර්ලික් නාන් එක රහ බලන්න පොඩක් තෙල් ගතිය නම් තියෙනවා
ගාල්ලික් වලට පේනවැති ලාවට තියෙන ගාල්ලික් තියෙන තව සුදුරු උන්නුව අනිත්‍යව තියෙන මේ මොනද ගාල්ලික්න මොනද මේ මංහිතන කරපිංචද වන්දා මොටත් තෙනකතේ තියෙන කාල බලු චිකන්ඩ එකත් එක්ක නිකන් කාල බලමු රොටිය වැඩිය නෑ ලාවට ගාල්ලික් පස්සෙන මේ පොඩි සුදුරුන් කෑල තියෙන රස සුදුරු ගෑනිකම් පිච්චිල වගේ එකන්න රසයනවා නිකන් කන්න පුළුවන් ඒ රස ඒ චිකන් කඩකන පට්ටම රසය අපි ගච්ච අපි මාරු කරානේ දැයිවාද අපික චිලි චිකන්නගෙන ඕ අපි ටික්ක මසාලක අයින් කර ටික්ක මසාලක අයින් කරලා චිකන්න එක චිලි චිකන්න එක ගත්තා මාරසයි ඉන්දියන් නිපා රෙස්ටරන්ට එකින් ට්‍රයි කරනවා ටික්ක මසාලේට මන්න රසයි මේ චිල් චිකන් මේක මාරසයක චිලි එකින් චිකන් එක තව ලැම් තිබුණා තම කර ඇතුනේ බ්‍රව් ප්‍රෝන් එක තිබුණේ චිකන් එක වෙගත්තේ රසයි මේ ගාලික් නාන එකත් පට් රසයි අපිට ඕඩර් කරන්න මේ මොනවද ටී එක තාම ඕඩර් එක දැම්මේ නෑ ටිකක් මේක කාල වෙන ටී එක ඕඩර් එක දාන්න මොකද ඉවරට පස්සේ බොන්න බැරි නිසා ඉවරෙන් ලං කළා දාමු ඔන්න අපි කාලි ඉවරයි අපි ගත්තා නාන් රොටි බටර් නාන් දෙකයි ගාර්ලික් නාන් දෙකයි ඔක්කොම ඉවරයි හැබැයි අපි ගත්ත එක මේ චිකන් මේ කරි එකයි ඒ කරි එක හොඳට මැතිමේ තව කනනම් තව තියෙනවා ඉතුරුලානේ වලත් කනනම් දෙන්නෙට මේක හොඳට මැති මදි වෙයි කියලා හිතුනට නෑ හොඳට මැති මේ චිකන් හොඳට බඩ පිරෙන කෑවා දැන් අපි ඉන්නේ අපේ ටී එක ගෙනගන්න මේ ටී එක පට්ට රසයි මොකද මම කලින් බීලා තියෙනවා මේ හොඳට මොනවාද එන්සල් දාලා එතකොට කුරුදු දාලා අර රසට හදන එකක් ටී එකක් ආවට පස්සේ එකක් පෙන්නන්නම්කෝ ඔන්න අපේ ටී එක ආවා අම්මා හරි සුවඳයි කුරුදු සුවඳක් එන්නේ ඔයාලට පෙන්නන්නම් මේ ඒකත් හරිම චික් එකට තියෙනවා මේ ගොඩක් උකුයි පට්ටම රසයි එක ඒක ගන්න ඔයාලා මේ උණුවෙන් බොන්න බලන් ගන්න නැත්තම් ගන්න එපා මොකද හේතුව උණුවෙන් තමයි ඒක රසය හොඳට දැනෙන්නේ පට්ටම රසයි මගේත් කට පිච්චෙනවා මේකේ තික්නස් එක ඔයාලට පේනවා ඇති මේ කෝප්පේ හොල්ලද්දි මේකත් එක්කම හිරගෙනවා 10 out of 10 දෙක තමයි කෑම එකටත් ඒ කියන්නේ බටර් නාන් මේ එතකොට ගාර්ලික් නාන් චිකන් මේ ග්‍රේවි එකත් එක්ක තිබිච්ච කරි එකට පට්ට රසයි ඉතින් ඔක්කොම හොඳයි මේ කෑම එක රිවිව් එකට 10න් 10ක් දුන්නොත් මොකද ඒ තරම් රසයි මම මේකෙන් කාපු මේ බිරියානි එකටත් 10න් 8ක් දවන්න මොන මතකෙද දුන්නේ සුපිරි A few minutes later හරි බොයිස් කාලා මේ දැන් නැගපුවාට වෙලාවයි බහින ගමන් බිල් එකක් පෙන්නන්න මේ තියෙන්නේ බිල් එක ඔයාලා මම හිතන්නේ කොරියන් බිල් එකක් දැකලා ලංකාවේ කට්ටිය බලන්න මේක දැකලා නැතුව ඉතින් විල කරේ මෙතන ගාර්ලික් නාන් එක චොන් 3යි එයින් දෙකක් චොන් 6යි බටර් නාන් එකක් දෙකමාරයි 5යි මික්ස් ටී එක එතකොට
chili chicken curry එක ඔක්කොම වගේ මාන්තුනේ චොන් එකක්. ඒ කියන්නේ ලංකාවේ ගානේ මේ තියෙන මෙතන ගාන දාලා. ඉතින් ඔන්න ඔය වගේ තමයි බිල් එක ගියේ. මේ ඔයාලට මතකද දන්නේ අපි එදා මේ මොනවද බිරියානි කාලා පල්ලෙහාට සෙල්ලම් කරන්න කියලා එදා මේ සෙල්ලම් කරන මැෂින් කැඩලා නැති උනේ. අද කියලා බලමු ඒ වැඩ කරනද කියලා. ඔව් අතින් ගහන බෝලයක් තියෙන්නේ. මෙතන මේක තිබුණේ නෑ නේ. මෙතන අලුත් කළා මේක වේ. අතන මේක ඉස්සරහට රම්මජා. මතකද මේක ගොඩක් එහානේ තිබුණේ. මේක අලුත් කළා. ඒ කියන්නේ ඔක්කොම වැඩ කරනවා ඇති. මොකද ගන්න ප්ලේ කරමුද? මොනවද ප්ලේ කරන්න තියෙන්නේ බලමු. මේක දාගන්න පුළුවන්ද මෙතෙන්ට? මෙතනින් අරගෙන මෙතෙන්ට දාන්න තියෙන්නේ. මේක නම් අනිවාර්ය වැටේ වගේ කියලා මට හිතෙනවා. මේ තියෙන්නේ එකපාර ප්ලේ කරන්න. ඔව් අර මේ අමාරු ඈ. කාඩ් එක ගහන්නත් පුළුවන්. අර මේ අලුත් කළා ඔක්කොම මේ. දැන් අපේ කාඩ් එක ගහලා මේ එකපාර ප්ලේ කරන මේක ඔබන්න තියෙන්නේ. තුන් පාර ප්ලේ කරන චොන් 3යි, පස් පාර ප්ලේ කරන නම් චොන් 5යි, 10 පාරක් පුළුවන් මානවකට ප්ලේ කරන්න. wow මේ Wi-Fi පවා තියෙනවා මෙතන මේ Wi-Fi ID password කොහොමද ඒකනේ ලංකාවෙත් මේ තරමට දියුණු කරන්නේ. ඒක නම් වාසි. මේක සම්පූර්ණයෙන් අලුත් කළා මේ. බලන්නකෝ මේ තියෙන පොඩි මැෂින් මේ හැමතැනම තියෙනවා. කාඩ් එක මේක ඇතුළට දාලා මේක ක්ලික් කරන විතර ඇති. ඊට පස්සේ කාඩ් එකෙන් කැපෙනවා. වෙනද අපිට තියෙන ප්‍රශ්නේ මේ සල්ලි මරු කරගන්න කරේ. මෙතන තියෙන Wi-Fi එකක් තියෙන මේ. Wi-Fi ID password සුපිරි. මෙතන කවුරුවත් නෑ අයිතිකාරයෙක් නෑ මේකේ. අයිතිකාරය තමයි දැන් අපි ප්ලේ කරන්න අපි. මට ෂුවර් මට මේක වැටෙනවා කියලා මට 100% ෂුවර් ඒ වුණාට මට මේ සෙට් වෙයිද ඒක. මෙතනින් අරගෙන මෙතෙන්ට දාන්න තියෙන චුට්ටක් උස්ස ගත්තා නම් මෙතනින් පණි. අපි try කරලා බලමු. මේ වල බලමු මොනවද තියෙන කියලා. මේ මෙතන තියෙන මැෂින් එක සල්ලි කියන්නේ ලොකු කාස් මේ කොළ මාරු කර ගන්න පුළුවන් මේ පොඩි කොළ වලට. මෙතන ATM එකකුත් ඕනනම් තියෙනවා. මෙතන මේ මොනවද වෙන්නේ කියලා බලගෙන කැවර් එකකුත් තියෙනවා. මේ පැත්තේ තියෙන ඔක්කොම පොඩි මේ වලට ලොකු ගණන් යන්නේ. මේකට මේ චොනමකට අරක එකපාරනේ මේක දෙපාරක් ප්ලේ කරන්න පුළුවන් මේ. මාර දියුණුනේ බලන් ගියා. මම මෙහෙම දෙයක් දැක්ක පළවෙනි පාට කොරියාවේ. මේ මැෂින් එක හයි කරලා තියෙන මේ පොඩි මැෂින් එක. ඒක කොහොමද දැන මේ ඔපරේට් වෙන පිටිපස්සේ පෙට්ටියත් එක්ක සම්බන්ධ කරලා තියෙන්නේ. අපි මෙන්න මේක try කරලා බලමු. මේක මං ගා මාරු සල්ලි නම් වැඩි නෑ මං හිතන්නේ. try කරලා බලමු. චොනමකින් පටන් මේක තමයි ටාගට් එක. වැටෙන්නේ පොප් එක. පොඩ්ඩක් මෙහාට අරගෙන මෙතන වැටෙයිද? try එකක් දාලා බලමු. හරි. සල්ලි ගියේ තා සල්ලි ගෙත් නෑනේ. මේ ෆෝනට එකක් නෑනේ. try එකක් දාලා බලමු. ආවේ නෑ කියන්නකෝ. බැරණ එකක් නැද්ද? බර වැඩ සීන් එකේ මේ පැත්ත කොන්න දැම්මොත් මොකද වෙන්නේ? මේ මුල්ලට දාලා පොඩ්ඩක් කිස්සුවම මේ පහත් වෙයිද? ඕන්න අවුලන්නේ. කොහොමත් එන්නේ නැහැ කියලා දන්නවා මේක දාලා බලමු. මේ පිටිපස්සට දා ගන්න පුළුවන් වුණොත් හරි ඈ. මේ ගන්නට වගේ තාම එහාට කරොත් මේකේ පැටලලා යනවා. ඒක පැටලුණොත් එන්නේ නැහැ. බලන්න මේ අස්තට ගියෝදී වැටියා. chance එකක් නැහැ. ඒක කොහොමද තරේ වද්ද මේ? ඒ කියන්නේ ඒක එන්නේ නැහැ. මේ තිබුණෙත් මෙහෙමයි බා. වෙනසක් කළා නැහැ. චුට්ටක් කියලා උනා ඈ. මේකටද? ඒ මොකේද මේ කුරුල්ලෙක් ඉන්නේ? මේ තියෙන හොටේ. බලන්න මේ අණු මේ අස්සට යනවද කියලා. දැන් මට ඕන එකනේ ගියරයි මේක විතරයි අරන් ගියනේ. මේක වැටේනේ. බලමු පොල්ලට chance එකද කියලා. සල්ලි කර මැෂින් නගනේ. ඇතුළට යනලා සල්ලි ටික ආයෙ ගන්න බෑනේ. හරි. try එකක් දීලා බලමු.
අහුවිය අහුවෙනවනේ අඩේ මේ උ ලස්සනයි බං මේ දැන් දැන් කකුල් දෙකකුත් තියෙන මේ සම්පූර්ණ ඔව් ගාන්න වැටුණා ඒකේ මොන වගේද දන්නේ නේ බං මේ අඬුවල මේ අඬුව හරියට තද කරලා අල්ලන්නේ මේ සීනි බෝල වගේ මෙහෙම තියෙන පොඩ්ඩක් මෙහෙම අල්ලලා ආයේ ඒ ගන්නම ඉන්නේ මේවා බරයි. එහෙම සීන් එකක් ඇතිනේ ලොකු මිර එකක් තියෙනවා let's go boys අපි යන් එළියට හරි boys අපේ වාසනාවක් නැති නිසා දැන් අපි පාරට ආවා පාරෙන් ඉන්නේ අපි ඉබාගාතේ ඇවිදිනවා දවසක පැත්තට චුට්ට ඔලුව දාලා ආපු එකේ මේ තියෙන්නේ අන්සෝන් ටවුන් එක මෙතන මේක 1 2 3 4 මේක පස්මන් හන්දියක් එතනම තමයි මේ දයිසක තියෙන්නේ මට ගන්න ඕන සපත්තු ඇතුළට දාන කෑලි තියෙන අර අඩිය හැඩයට ඒක කොහෙද දන්නේ නැති කියන්නේ වෙන්න මොනවද වල තියෙන කියලා බලන්න ඔයාලට ඕන ගන්න දේවල් තියෙද කියලා මිරස් තියෙන මේ තියෙන මේස් තියෙන්නේ මට ඕන අර සපත්තු ඇතුළට දාන කෑලි මට ගන්න ඕන මං වලට කිව්වේ සපත්තු ඇතුළට දාන කෑලි තියෙන අඩියට අඩිය ඇතුළට දාන්නේ ඒකයි මට ගන්න ඕන අන්න මට chat එක ගියානේ මම ඉතින් මට මට කියන එක මට මං අර ගන්න සිංහලෙන්වත් දන්නේ නැහැ කොහොමද කියන්නේ කියලා මම නිකන් ජෙමිනි එකෙන් අහලා බැලුවා අපි ජෙමිනි එකෙන් අහමුද මොකද කියන්නේ කියලා හෙලෝ ජෙමිනි මේ මට දැනගන්න ඕන ඔයාගෙන් සපත්තු ඇතුළට දාන්නේ අර අපේ අඩි සපත්තුවේ යටිපතුලට සෙට් වෙන්නේ කෑල්ලක් දැන් අර පොඩි කෑල්ලක් ඒ කෑල්ලට කියන නම මොකද්ද මෙදී ඒ කෑල්ලට කියන්නේ ඉන්සෝල් කියලාලු මේ ඒ කෑල්ලට කියන්නේ ඉන්සෝල් කියලා මෙදී සමහර අයකට කියන ෆුඩ් බෙඩ් කියලාත් කියනවා ඔයාලට ඒකෙන් තව මොනවද දැනගන්න තියෙනද කියලා අහනවා ඒකට ඉන්සෝල් කියලා කියන්නේ ඒකට කොහොමද ඒ අය මම දැන් ඉන්සෝල් එකක් හොයාගන්න ඔය තියෙන එක ඉන්සෝල් තියෙද කියලා කඩේ කෙනෙක්ගෙන් අහම කොහෙද තියෙන කියලා ඉන්සෝල් නයිස් ඉන්සෝල් අපි අහලා බලමු දෙවෙනි තට්ටුවේ තියෙනවා කිව්වේ අපි දෙවෙනි තට්ටුවට යන්කෝ හායි කොහමද පඩිපෙළ නගිද්දි පරිස්සම නගින්නලු මෙතනින් එලා ඒක ආවේ හම්බෙලා මල්ලිට හම්බෙලා තියෙනවද මේ තියෙන්නේ 220 280 මේක හොඳයි නේ මේක අපි මන්දර කපලා ගන්න තියෙන්නේ නැත්තම් මේ 250 280 කියන්නේ මේක ගන්න උමනා තුනක් ගත්තා මේ දවසක් කියලා කියන්නේ රුපියල් 1000ට වඩා අඩුවෙන් මේ ඔක්කොම තියෙන්නේ හරිද ඕචරම කියලා කියන්නේ රුපියල් 1000යි 1200ක් වගේ වෙනවා මේ හැම බඩුවක්ම රුපියල් 1200 වඩා අඩුයි අර විශ්වාස කරන්න පුළුවන්ද විශ්වාස කරන්න එනවා ප්‍රේම් මේ ඔක්කොම මේක රුපියල් 600යි වීදුරු මේ ප්ලාස්ටික් බඩු ඔක්කොම රුපියල් 1000ට වඩා අඩුයි මේ 500යි කියන්නේ රුපියල් 1000යි 1200ක් උපරිම මේ සම්පූර්ණ නෑ සෝරි මේ කෑල්ල විතරයි නැත්නම් ඔක්කොම හම්බෙන්නේ නේ ගන්නට මේ කෑල්ල විතරයි මේක තියෙන්නේ මේ වගේ ලාච්චුවක් මේක මගේ කියන්නේ අපි යා ඔයාලට දවසක තීලියක් ගරන් එන්න ඕල් මැසේජ් එකක් දාන්න එහෙනම් මේ මෙතන තියෙන්නේ වෙට් ටිෂු 150ක් ඇතුළේ තියෙන රුපියල් 210යි එහෙනම් මම දවසක ඉඳන්ම වීඩියෝ එක රැප් අප් කරන්නම් මේ thank you so much මොනවද කියන්න බැරුණානේ අගදී හරිය කියන්නම් ඉතින් මේ අපිව ෆලෝ කරලා ලයික් කරන්න 10k subscription වලට අපි ළඟයි 10k subscription වලට ළඟයි ඒක නිසා අපිට support එකක් දෙන්න වීඩියෝ එක like කරලා subscribe කරලා තියන්න අපිව ලහිරු with Korea ඉතින් අපි පුළුවන් තරම් ඉක්මනට subscribers 10000ට යමු ඉතින් thank you so much වීඩියෝ එක end කරන්න
ආදරේ බලන් හිටියට අපිව අන්තිමනකම් බැලුණා සුපිරි කොල්ලෙක් සුපිරි කෙල්ලෙක් කෙල්ල කොල්ලෝනේ බලන්නේ අයියලා අක්කලා නැන්දලම ඔක්කොම thank you so much අපි ඊළඟ වීඩියෝ එක හම්බෙමු